හැමිල්ටන් නැලට හැමිල්ටන් නැල මේගමේ තවත් සුන්දර ස්ථානයක් තමයි මේ හැමිල්ටන් නැල කියන්නේ මෙතන්ට ආපුම මට එක තේරුණා මෙතන හරිම ලස්සනයි මේ හැමිල්ටන් නැලේ තියෙන විශේෂත්වයක් තමයි මේ හැමිල්ටන් නැල ගොඩක් පරණයි කියන්නේ මේක පෘතුගීසින් විසින් ඉදි කරන ලද ඇලා මේක සැහැන්ඩ පරණයි මේක ඉදි කරලා තියෙන්නේ 1800 දෙක කියන සියවසේ 1800 දෙක කියන සියවසේ තමයි මේක ඉදි කරලා තියෙන්නේ 1800 දෙකේදී මේක ඉදි කරලා 1804 වෙද්දි මේ ඇලේ වැඩ කටයුතු සියල්ල නිමා කරලා තියෙනවා දැනගන්න ලැබුණු තොරතුරු අනුව ඒක තමයි මම දැනගත්තේ මේක හදලා තියෙන 1802 දී 1804 වෙද්දි මේ ඇලේ වැඩ කටයුතු සියල්ල නිමා කරලා මේ වැඩ ඇල සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙනවා මේ ඇල මීගමුවේ සිට මීගමුවේ සිට පුත්තලම දක්වා කොළඹ දක්වා මේ ඇල ගමන් කරනවා මේ ඇල මීගමුවේ සිට පුත්තලම දක්වා කොළඹ දක්වා මේ ඇල ගමන් කරනවා මට දැනගන්න ලැබුණු තොරතුරු අනුව මේ ඇල අවුරුදු 400ක් පමණ පරණයි මේ ඇල අවුරුදු 400ක් පමණ පරණයි ඒ තරම්ම මේ ඇලේ ඓතිහාසිකත්වයක් තියෙනවා මේ ඇල ගොඩක් පරණ තැනක් මේ ඇලට ගොඩක් සංචාරකයන් පැමිණෙනවා මොකද මේ ඇල පරණයි තියෙනවා මෙතන අමුතුම ගැන ලස්සනක් තියෙනවා මෙතන මේ ඇලට ආපුවා මේක තේරෙනවා මේ ඇලට ආපුවා මේ තේරෙනවා මෙතන හරිම කිසිම ශබ්දයක් නැහැ හරි නිදහස් පරිසරයක් මෙතන තියෙන්නේ මෙතනට ඇවිල්ලා බලන්න ඔයාලටත් තේරෙයි එතකොට මේ වගේ ඓතිහාසික තැන් තව ගොඩක් ඉස්සරහට මම දාන්න හිතාගෙන ඉන්නවා මගේ YouTube channel එකත් එක දිගටම රැඳී ඉන්න කියලා ඔයාලා ඉල්ලනවා මේ ඇල පිළිබඳව මට දැනගන්න තොරතුරු අනුව මේක ඉදි කරලා තියෙන බ්‍රිතාන්‍යයන් විසින් මේ ඇල ඉදි කරලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් තමයි මේ ඇල ඉදි කරලා තියෙන්නේ අපි යමු ඉස්සරහට තව මේ ඇල හරිම ලස්සනයි මේ ඇල දෙපැත්තේ නිවාස ඉදි කරලා තියෙනවා දැන් මම දැනගන්න ලැබුණු තොරතුරු අනුව මේ ඇල දෙපැත්තේ නිවාස ඉදි කරලා තියෙනවා එතනම මෙතන මේ ඇලේ මුහුදු දීවර රැකියාව කරන අය මේ ඇල දිගේම ඉන්නවා දීවර රැකියාව කරන අය ඔවුන්ගේ බෝට්ටු මේ ඇල දිගේ ඔවුන් ගාල් කරලා තියෙනවා ඔවුන් දීවර රැකියාවට යනවා එතකොට මේ බෝට්ටු ඔවුන් මෙතන පරිස්සමෙන් ගාල් කරලා තියෙනවා මේ ඇල ගැන මට දැනගන්න ලැබුණු තොරතුරු ටික ඔය ටික තමයි මම දැනගත්තේ මේ ඇල ගැන දැනට මම දැනගත්ත තොරතුරු මෙච්චරයි තවත් ඔයාලා හොයලා බලන්න ඔයාලට අලුත් තොරතුරු මේ ඇල ගැන දැනගන්න ලැබෙයි මම හොයාගත්ත තොරතුරු අනුව නම් මට දැනගන්න ලැබුණේ මෙච්චරයි මේ ඇල ගැන මේ ඇල ඇත්තටම හරිම ලස්සන තැනක් මට කියන්න තියෙනවා ඔයාලත් ඇවිල්ලා බලන්න ඔයාලට තේරෙයි මේ ඇල ගැන ඇවිල්ලා බැලුවොත් මේ ඇල කොච්චර ලස්සන තැනක්ද කියලා මට කියන්න තියෙන්නේ මේ ඇල අපිට හම්බුණු සම්පතක් මම හිතන්නේ අපි මේ ඇල පරිස්සම් කරගන්න ඕන අපි මෙතන අපවිත්‍ර කරන්නේ නැතුව මෙතන කුණු මොනවත් දාන්න නැතුව මෙතනට ඇවිල්ලා ඔබ මෙතන පිරිසිදුව මේ ඇල ආයෙත් මේ තිබ්බා වගේම මේ විදියට මේ ඇල පරිස්සම් කරගන්න කියලා මම ඉල්ලනවා එහෙනම් ඔබට සුබ දවසක් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා අදින් මේ වීඩියෝ එක ඉවරයි අලුත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා share කරන්න කියලා ඉල්ලනවා මගේ channel එක එතකොට ඔයාලට තවත් අලුත් වීඩියෝ දැනගන්න බලන්න පුළුවන් මම දාන අලුත් වීඩියෝ ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන් එහෙනම් ඔබට සුබ දවසක්